අපි අද ඔයාලව එක්කන් යන්නේ ගාඩන් සෙන්ටර් එකකට. මේ ගාඩන් සෙන්ටර් එකේ වගා කරන්න අවශ්‍ය ඕනම දෙයක් තියෙනවා. අපි මේ වීඩියෝ එක රෙකෝඩ් කළේ මාර්තු මාසේ. මේ කාලේ දවල්ට උෂ්ණත්වය සෙල්සියස් අංශක 10ක් විතර ඇති. ඒ නිසා එළියේ තියලා තියෙන්නේ සීතලට ඔරොත්තු දෙන පැල වර්ග විතරයි. මේ තියෙන්නේ සීතල කාලයේ වවන්න පුළුවන් එළවලු වර්ග. සීතල දේශගුණයට කැමති ලූණු, ගෝවා, නෝකෝල්, රාබු, සලාද කොළ, නිවිති, මල්ගෝවා සහ බ්‍රොකොලි වගේ එළවලු වර්ග මෙතන තියෙනවා. මේ පැල ගෙදර ගෙනihin ලොකු පෝච්චිවල හරි බිම හරි අපි කැමති විදියකට වගා කරගන්න පුළුවන්. මේ හීනි කොළ තියෙන එළවලු වර්ගයට කියන්නේ ෆෙනල් කියලා. මෙතන තියෙන අනිත් පැල වර්ග තමයි පාස්ලි සහ කොත්තමල්ලි. මේ තියෙන්නේ එළවලු සීඩ්ස්. මෙතන ස්ප්‍රින්ග් එකේ සහ සමර් එකේ වගා කරන්න පුළුවන් එළවලු වර්ගවල සීඩ්ස් තියෙනවා. මේ තියෙන්නේ ස්ප්‍රින්ග් එකට වගා කරන මල් වර්ග. මේ ගොඩක් වර්ගවල මල් පිපෙන එක සමර් එක වෙද්දි ඉවර වෙනවා. මේ තියෙන්නේ ක්‍රීපින් ප්ලාන්ට්ස්. මේවා යූස් කරන්නේ ග්‍රවුන්ඩ් කවර් එකක් විදියට. ගොඩක් ක්‍රීපින් ප්ලාන්ට්ස් වල සුදු පාට, දම් පාට, රෝස පාට වගේ පොඩි මලකුත් පිපෙනවා. ගෙවත්ත ලස්සන කරන්න පැල වර්ග විතරක් මදි. ඒකට පස්, පොහොර, පෝච්චි, ගාඩන් ටූල්ස් වගේ දේවලුත් අවශ්‍ය වෙනවා. මේ තියෙන්නේ ඒ වගේ දේවල් තියෙන සෙක්ෂන් එක. ඊට අමතරව එක එක විදිය වෝටර් ෆවුන්ටන්ස්, මියුරල්ස් වගේ දේවලුත් මෙතන තියෙනවා. මේ වෝටර් ෆවුන්ටන් එක ඩොලර් වලින් 2000කට වැඩි. ඒ කියන්නේ ලංකාවේ මුදලින් නම් රුපියල් ලක්ෂ 7ක් විතර වෙනවා. මේ ගාඩන් සෙන්ටර් එක ඇතුලේ විශාල ග්‍රීන් හවුස් එකක් තියෙනවා. අපි මේ දැන් යන්නේ ඒ ග්‍රීන් හවුස් එක ඇතුළට. මේ ග්‍රීන් හවුස් එක ඇතුලේ ටෙම්පරේචර් සහ හියුමිඩිටි කන්ට්‍රෝල් කරලා තියෙන්නේ. ඒ නිසා සීතලට ඔරොත්තු නොදෙන පැල වර්ග ග්‍රීන් හවුස් එක ඇතුලේ තියාගෙන පරිසර උෂ්ණත්වය වැඩි වෙනකම් බලා ගන්නවා. මේ තියෙන්නේ මේ ග්‍රීන් හවුස් එකේ තියෙන පැලවලට වතුර සහ පොහොර සප්ලයි කරන ඉරිගේෂන් සිස්ටම් එක. මේ ඔයාලට පේන බිත්තිය සවි කරලා තියෙන ලොකු ෆෑන්ස් සහ හීටර්ස් වලින් තමයි ටෙම්පරේචර් සහ හියුමිඩිටි කන්ට්‍රෝල් කරන්නේ. අපි දැන් ග්‍රීන් හවුස් එක ඇතුළට ගිහිල්ලා ඒක ඇතුලේ තියෙන පැල වර්ග මොනවද කියලා බලමු. මේ විදියට ස්ප්‍රින්ග් එකේ ග්‍රීන් හවුස් එක ඇතුලේ හදන එළවලු වර්ග වෙන්නේ ලංකාවෙත් අපි හැමෝම දන්න මිරිස් වර්ග, පිපිඤ්ඤා, බටු, තක්කාලි වගේ ඒවා. දැන් අපි මෙතන තියෙන මල් වර්ග ටිකක් බලමු. මේ තියෙන්නේ මෙතන තියෙන ඕකිඩ් කලෙක්ෂන් එක. මේ තියෙන්නේ හයිඩ්‍රන්ජියා. ලංකාවේ 3 මාස මල් කියලා කියන්නේ මේවට. මේක මගේ ආසම මල් වර්ගයක්. මේ මල් ස්ප්‍රින්ග් අන්තිම වෙද්දි පිපිලා ෆෝල් එක පටන් ගන්න කල්ම තියෙනවා. මේ මල්වල පාට පසේ ආම්ලිකතාවය අනුව වෙනස් වෙනවා. පස ආම්ලික නම් මේ මල් නිල් පාටයි. භාෂ්මික පස්වල මේ මල රෝස පාටයි. තව සුදු පාට සහ මික්ස්ඩ් කලර්ඩ් හයිඩ්‍රන්ජියාස් වර්ගක් තියෙනවා. හයිඩ්‍රන්ජියා ගොඩක්ම සුදුසු පාෂල් ෂේඩ් එකේ වගා කරන්න. මේ පහළ තියෙන්නේ රෝස පාට හයිඩ්‍රන්ජියාස්. ෂෙල්ෆ් එක උඩ තියෙන්නේ පාට කැලයි ලිලිස්. මේ පැල වර්ගයේ නම හොස්ටා. මේ ප්ලාන්ට් එක ගොඩක් පාවිච්චි කරන්නේ ග්‍රවුන්ඩ් කවර් එකක් විදියට සහ ලේයරින් වලට. වෙනස් විදියේ කලර්ස් සහ ෂේප්ස් වල
කොළ තියෙන hosta varieties තියෙනවා. මේක perennial plant එකක්. ඒ නිසා winter එකේදී මැරිලා ඊළඟ spring එකේ ආයෙත් ඉබේම පැලවෙනවා. මේ තියෙන්නේ ලංකාවේ අපි හැමෝම දැකලා පුරුදු පැල වර්ග. මෙතන වදමල් වර්ග, ගාඩීනියා, passion fruit වගේම පිච්ච පැලක් තියෙනවා. මේ තියෙන්නේ impatiens කියන මල් වර්ගය. මේකත් මගේ ආසම මල් වර්ගයක්. මේ වර්ගයේ විශේෂත්වය තමයි මුළු සමයක පුරාවටත් ෆෝල් එකේ මුල් කාලෙත් වෙනකම් මල් පිපෙන එක. මේ මල් වර්ගය හරිම අඩුවෙන් මේන්ටේන් කරන්න ඕනේ. මේ මල් වර්ගය ගොඩක් හොඳට හැදෙන්නේ partial shade එකක. ඉරේලිය තියෙන තැන්වල තිබුණොත් sunburns එනවා. මේ තියෙන්නේ petunias. impatiens වගේම එක එක ලස්සන පාටවල petunias තියෙනවා. මේක පොළොවේ වගේම containers වලත් වගා කරන්න හරිම popular. මම නම් petunias වවන්න වැඩියෙන්ම කැමති උස containers වල හරි hanging baskets වල හරි. මේ වර්ගයේ spring එකේ ඉඳලා late fall වෙනකම් මල් පිපෙනවා. මේ තියෙන්නේ dahlia varieties. මේ අපි කවුරුත් දන්න දාස් පෙතියමයි. මේකට මෙහි කියන්නේ marigolds කියලා. මේ තියෙන්නේ dusty miller කියන plant එක. මේකේ මල් පිපෙන්නේ නැහැ. කොළවල ලස්සන සිල්ල පාටක් තියෙනවා. මේ plant එක ගොඩක්ම moon gardens වලට පාවිච්චි කරනවා. මේ ඔක්කොම තියෙන්නේ grass වර්ග. මේ grass වර්ග මිලෙන් ගොඩක් වැඩි. මේ තියෙන්නේ caladiums. මේක foliage plant එකක්. මම නම් ලංකාවේ නුවර වගේ පැතිවල මේ ජාතියේ පැල දැකලා තියෙනවා. බලන්න ඔයාලට මේ මල් වර්ගය අඳුර ගන්න පුළුවන්ද කියලා. මේ තමයි ගඳ පාන. එහෙම නැත්නම් ලැන්ටාන. ලංකාවේ මේ ශාකය ආක්‍රමණික ශාකයක් විදියට සලකනවා. මේ තියෙන්නේ අපි හැමෝම දන්න මිනි මල්. අපි නම් ලංකාවේ පුරුද්දට මේ මල් වර්ගයට වැඩි කැමැත්තක් නැතත් ඇමරිකාවේ නම් හරිම පොපියුලර් මල් වර්ගයක්. මේ තියෙන්නේ begonias. මම දැකලා තියෙන විදියට ලංකාවේ බහුල ලස්සන කොළ වර්ග තියෙන begonia varieties. සඳහා වගා කරන begonias. මේවායේ කොළවල විශේෂත්වයක් නැහැ. හැබැයි රෝස මල් වගේ ලස්සන පාට මල් පිපෙනවා.
තියෙන්නේ ෆෝලියේජ් වලට වගා කරන කෝලියාස් කියන පැල වර්ගය. අපි කලින් දැකපු මල් එළවලු වර්ග වලට අමතරව ඉන්ඩෝ ප්ලාන්ට්ස් වර්ග හැම එකක්ම අනිවාර්යයෙන්ම තියලා තියෙන්නේ ග්‍රීන් හවුස් එක ඇතුලේ. මේ ඉන්ඩෝ ප්ලාන්ට්ස් සෙක්ෂන් එකේ ෆර්න්ස්, බර්ඩ්ස් නෙස්ට්, ස්නේක් ප්ලාන්ට්ස්, කැක්ටස්, ක්‍රෝටන් වගේ ඉන්ඩෝ ප්ලාන්ට්ස් විකුණන්න තියෙනවා. ලංකාවේ කැලේට හැදෙන නුගගස්, නවහන්දි, කිතුල්, පුවක් වගේ ගසුත් ඇමරිකාවේ ඉන්ඩෝ ප්ලාන්ට්ස් විදියට හරිම පොපියුලර්. ලංකාවේ අපේ ගෙවත්තේ මේ ගස් ලස්සනට වගා කරත් මෙහි තියෙන සීසන් චේන්ජ් එක විශේෂයෙන්ම වින්ටර් එක නිසා මේ පැල එළිය වගා කරන්න බැහැ. මේ තියෙන්නේ ඉන්ඩෝ ප්ලාන්ට් එකක් විදියට තියාගන්න හදපු ලයිව් ඔලිව් ගහ. මේ තියෙන්නේ බොන්සායි කරපු පැල. මේ පැලවලට මෙහි ලොකු ඉල්ලුමක් තියෙනවා. ඒ නිසා බොන්සායි පැල ටිකක් ගාණ වැඩි. මෙතන තියෙන ඒවා $50ක් 100ක් අතර වගේ මිලක් වෙනවා. මං හිතනවා ඔයාලා හැමෝම මේ පැලේ නම් අඳුරගන්න ඇති කියලා. මේ තියෙන්නේ ඕනමෙන්ටල් ප්ලාන්ට් එකක් විදියට තියාගන්න හදපු ගහල පැලයක්. මේ ගහල පැලේ මිල $35ක් විතර වෙනවා. ඒ කියන්නේ ලංකාවේ මුදලින් නම් රුපියල් 10000ක් විතර. අපි මේ වීඩියෝ එකෙන් ඔයාලට පෙන්නුවේ ඇමරිකාවේ ගාඩන් සෙන්ටර් එකක් මොන වගේද කියලා. අපේ ගෙදර වගා කරන්නත් මෙතනින් පැල ගොඩක් මිලදී ගත්තා. ඒ පැලවල විස්තර අපි ඊළඟ වීඩියෝ එකකින් පෙන්වන්න. අපි හිතනවා ඔයාලා මේ වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා. ආයිත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු.